ආයිබෝවන් යාළුවනේ සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. ඉතින් අදත් සුපුරුදු විදිහටම මින්වර ෆ්ලෝරා මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම තමයි යාළුවනේ පහුගිය සතියේ මම කරපු පිලෝ සේල් එක මට දී ගන්න බැරි තරම් පිලෝ දුන්නා. ඉතින් යාළුවනේ තව ගොඩක් අයට ගන්න බැරි වුණා. එයාලට පැල කරලා තියෙන්නේ මුල් අද්දලා දෙන්නම් කියලා ලබන සතිය දෙන්නම් කියලා ගොඩක් අය බාරගත්තා. එයාලට ලබන සතිය දෙන්න කියලා. ඉතින් ඒ ගැනත් මතක් කරනවා ලබන සතියේ කියන්නේ මේ පැල ටික අද සේල් එකේ පැල ටික දෙන ගමන්ම ඔයාලගේ ඒ පැල ටිකත් දෙනවා කියලා මතක් කරනවා. ඉතින් ඒ ගත්ත ඒ සේල් එකේ පැල ගත්ත හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා විශේෂයෙන්ම කමෙන්ට් එකක් දාන මම හැමදාම කියනවා වගේ කමෙන්ට් එකක් දාන මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අද දවසේ මම ගෙනල්ලා තියෙන්නේ කැලේඩියම් වර්ග ටිකකුයි ඇග්ලොනිමා වර්ග ටිකකුයි. කැලේඩියම් නැත්තම් අපි දන්න කියන විදිහට අලකොළ වර්ග මං හිතන්නේ 16ක් 17ක් විතර වගේ තියෙනවා යාළුවනේ. ඉතින් ඔයාලටත් මෙතන ඒ වර්ග මොනවා හරි ගන්න තියෙනවා නම් අඩු මිලට දාලා තියෙන්නේ. ඉක්මනින්ම මට මැසේජ් එකක් දෙන්න. මගේ අංකය 077යි 874යි 875යි 1. එහෙනම් යාළුවනේ අද මොනවද තියෙන කැලේඩියම් වර්ග සහ ඇග්ලොනිමා වර්ග කියලා බලාගෙන යමු. මුලින්ම තියෙනවා යාළුවනේ මෙන්න මෙයා. එයා අංක 1 එයාව 150න් දෙනවා. මෙන්න මෙයා තමයි එයාගේ පත්‍රය. මෙන්න මෙයා ඉන්නවා යාළුවනේ. එයා අංක 2 මෙන්න මේ වර්ගය. මෙයා චුට්ටක් මිලයි යාළුවනේ. මෙයාට අවුව වැටෙන්න ඕනේ. කොහොමත් කැලේඩියම් වලට අවුව වැටෙන්න ඕනේ. ඉතින් මෙයාව අංක 2න් රුපියල් 500න් දෙනවා. මෙන්න මෙයා මේ කැරලි ගැහිලා වගේ හැදෙන මෙන්න මෙයා. එයා අංක 3 150යි. මෙන්න මේ වර්ගය මේ තියෙන මෙන්න මෙයා. එයා අංක 4 එයාව දෙනවා රුපියල් 200න්. මම මෙහෙම පත්‍රය අල්ලලා පෙන්නනකොට මේක ඔයාලට පැහැදිලි කියලා හිතලා තමයි පත්‍රය විතරක් මෙහෙම පෙන්නන්නේ. මෙන්න මෙහෙම තමයි පැල ටික තියෙන්නේ. ඉතින් මේ අංක 5 මෙයා මීට වඩා ගොඩක් රෝස පාට වෙන එක්කෙනෙක්. මෙයාව මේ ටිකේ ගොඩක් තදින් වහිනවනේ. ඒක තමයි මේ විදිහට පොඩක් පාට අඩු වෙලා තියෙන්නේ. එයාත් අංක 5 150යි. මෙන්න මේ කළු පාට වර්ගය මෙන්න මෙයා. එයා අංක 6 එයාගේ මෙන්න මේ සයිස් ලොකු පැල තියෙන්නේ යාළුවනේ. ඔන්න ඔය වගේ ගොඩක් ලොකු පැල. එයා අංක 6 250න් දෙනවා. මෙයාවත් එහෙමයි යාළුවනේ. මෙන්න මෙයා ගොඩාක් සුදු පාටට මගේ සේල් වල දැකලා ඇති තියෙනවා සුදු පාටයි. එයාටත් යාළුවනේ අවුව ඕනේ. ඉතින් එතකොට තමයි මෙයා ගොඩාක් සුදු පාට වෙලා එන්නේ. ඉතින් එයා සුපුරුදු විදිහටම අංක 7 150යි. මෙන්න මෙයත් එහෙමයි යාළුවනේ. මෙන්න මේ වර්ගය. ඉතින් එයා අංක 8 එයාවත් 150න් දෙනවා. මෙයා අංක 9 එයාව රුපියල් 200න් දෙනවා. මෙයා ගොඩක් සුදු පාටයි. සුදු පාට වෙන එක්කෙනෙක්. බලන්න යාළුවනේ පත්‍ර එකින් එකට වෙනස් වුණාට එයාලව අවුවට තමයි හරිම පාටට එන්නේ. මෙයා යාළුවනේ මෙයා කහ පාට පත්‍රයක් කහ පාට විදිහට විචිත්‍රවත් විදිහට හැදෙන එක්කෙනෙක්. ඉතින් මෙයා වෙළඳපොලේ චුට්ටක් මිල නිසා මමත් පොඩ්ඩක් මිලට දැම්මා. මෙයාගේ පැලයක් අංක 10 රුපියල් 300යි. මෙන්න මෙයාව පොඩ්ඩක් යාළුවනේ මම හරියටම දන්නේ මෙච්චර මල් විකුණුවට මෙයා කැලේඩියම් එක්කෙනෙක්ද ඇලෝකේෂියා එක්කෙනෙක්ද කියලා පොඩ්ඩක් මං දන්නේ නැති නිසා මට වඩා දන්න යාළුවෝ ඉන්නවා නම් මා පොඩ්ඩක් මට කමෙන්ට් එකක් දාගෙන යන්න පහලින්. ඉතින් මෙයාගෙන් මේ වගේ හොඳට වැඩුණු එක්කෙනෙක් තමයි දෙන්නේ. ඔන්න ඔය වගේ ගොඩක් උස අය දෙන්නේ.
එයා අංක 11 350යි. මෙයා තමයි යාළුවනේ මෙතන ඉන්න අයගෙන් ලස්සනම එක්කෙනා. ඒත් කනගාටුවෙන් උනත් කියන්න වෙන්නේ මඩ විසි වෙලා වැස්සට එහෙම වෙලා හින්දා මෙයාගේ හරි පාට පෙන්න ගන්න විදිහක් නැහැ. මෙයා හරිම ලස්සනයි. අර ඉබි ඇඟක් වගේ තමයි මෙයාව පේන්නේ. ඉතින් එයා වෙල්වෙට් එකක් වගේ මේ පත්‍රයේ උඩ තියෙන්නේ. ඉතින් එයා අංක 12150යි. ඊළඟට යාළුවනේ මෙන්න මේ වර්ගය පහුගිය ටිකේ නම් දන්න දැකපු අය ගොඩාක් ගත්ත එක්කෙනෙක් මේ ඉන්නේ. එයාව අංක 13 150න් දෙනවා. මෙන්න මෙයා නම් යාළුවනේ ගොඩක් අයට දෙන්න නැහැ. ටික දෙනෙකුට විතරයි දෙන්න පුළුවන්. එයා අංක 14 250යි. මෙන්න මේ වර්ගයත් යාළුවනේ මෙන්න මෙයා එක පැත්තක් තද රතු පාට වෙනවා. එක පැත්තක් කොළ පාට වෙන මෙන්න මෙයා. එයා අංක 15 250යි. මෙන්න මේ වර්ගයේ යාළුවනේ ගොඩක් යාළුවෝ ඉල්ලුවා. නමුත් මෙයාගෙන් පැල ගොඩක් නම් දෙන්න නැහැ යාළුවනේ. ටිකයි දෙන්න පුළුවන්. ටික දෙනෙකුට විතරයි. 5 දෙනෙකුට වගේ නම් දෙන්න පුළුවන්. එයා අංක 16 රුපියල් 300යි. ඊට පස්සේ අපි එනවා සුපුරුදු විදිහටම ඇග්ලොනිමා ටිකක් බලන්න. එයා අංක 17 මෙයා ගැන දන්නවා හැම යාළුවෙක්ම. මෙන්න මේ පත්‍රයේ තියෙන එක්කෙනා. එයා අංක 17 සුපුරුදු විදිහටම 350යි. මෙන්න එයා අංක 18 එයාගේ මේ පත්‍රයේ රෝස පාට වෙන එක්කෙනා. අංක 18 එයාවත් 250න් දෙනවා. මෙන්න මේ වර්ගය එයා අංක 19 එයාවත් 250න් දෙනවා. මේ වර්ගයට ලොකු ඉල්ලුමක් තිබුණා යාළුවනේ. මට දෙන්න පැල කරගන්න බැරි වුණා. දැන් නම් පැල වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වර්ගය මෙයාවත් අවුවට තමයි යාළුවනේ තවත් රෝස පාට වෙලා එන්නේ. මෙන්න මෙහෙම තියෙන්නේ. ඉතින් මෙයාගේ මේ වගේ පැලයක් එයා අංක 20 350යි. මෙයාගේ මේ තියෙන යාළුවනේ බලන්න මේ තද රෝස පාටක් ගහිලා එනවා. මෙන්න මේ වගේ තියෙන්නේ. මෙන්න මේ වර්ගයත් එහෙමයි යාළුවනේ. මෙයාගෙත් මේ තියෙන පත්‍ර රටාවක් මෙහෙම තියෙන්නේ. දිගටි පත්‍ර රටාවක්. එයා අංක 21 රුපියල් 300යි කියන්නේ යාළුවනේ. මෙයා ටිකක් ලොකු හින්දා ඒ මිලට දෙන්නේ. මෙයාගේ ඊට වඩා පොඩි අඩු පැල තියෙනවා. ඒ කියන්නේ 250ට වගේ පැල තියෙනවා. ඔයාලා කැමති විදිහට ඉල්ලගන්න. ඊළඟට මෙන්න මෙයාව එයත් සෑහෙන්න ඉල්ලලා තියෙන්නේ. මම දැන් කට් කරලා දාලා තියෙන්නේ යාළුවනේ. ඉතින් ඔයාලට ගන්නකොට ගොඩක් ඒවා පැල වෙලා තියෙයි. ඉතින් මෙන්න මෙයා එයා අංක 22 250යි. මෙන්න මේ තැඹිලි පාට පත්‍රයක් තියෙන මෙන්න මෙයාව එයා අංක 23 එයාවත් 250න් දෙනවා. මෙයාගේ කොච්චර ඉල්ලුම තියනවාද කියනවා නම් යාළුවනේ මට දෙන්න බැරි තරම් ඉල්ලුම තියෙන එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් එයාව මේ බලන්න යාළුවනේ එයාගේ මේ පත්‍රය ටිකක් කහ පාට ඉරි රටාවක් තමයි මෙහෙම යන්නේ. ඉතින් එයා අංක 24 එයාව දෙනවා රුපියල් 300න් දෙන්නේ යාළුවනේ. එයා ගොඩක් ලොකුයි. ඊට පස්සේ මෙන්න මේ වර්ගය. මෙයා පත්‍ර තද රතු පාට වෙන එක්කෙනා. මෙන්න මෙහෙම තද රතු පාට පත්‍රයක් ගහන එක්කෙනෙක්. එයා අංක 25 එයාව දෙන්නේ නම් යාළුවනේ 350න්. 350 400 විනට තමයි මෙයාව යන්නේ. ඉතින් මේ සයිස් මෙහෙම පැලයක් 350න් දෙනවා. මේ වර්ගය ගැන කියලාම දෙන්න ඕනේ යාළුවනේ. මෙයා ගොඩක් ලොකු වෙන එක්කෙනෙක් නෙමෙයි. එයා සාමාන්‍ය මට්ටමේ එක්කෙනෙක්. ඉතින් මෙයාව උස යන්නේ නැති නිසා මේ ගානට තියෙන හින්දා පැල ටික එව්වහම බලලා කියන්න. නැත්තම් කියයි මේ චූටි පැල ටිකක් මට එවලා තියෙන්නේ කියලා. ඉතින් එයා අංක 26 රුපියල් 300යි.
මෙයාගෙනුත් ගොඩක් නම් නැහැ යාළුවනේ. ටික දෙනෙකුට විතරයි දෙන්න තියෙන්නේ. මොකද මේ සයිස් පැල ටිකයි තියෙන්නේ. අනිත චූටි පැල තියෙන්නේ. ඒ නිසා ඒවා අනික මුල් ඇදලත් නැතිව ඇති. ඒ නිසා මෙන්න මේ වර්ගයෙන් මේ වගේ වැඩුණු පැලයක්, ඔන්න වගේ වැඩුණු පැලයක්. එයා අංක 27. එයාව දෙනවා 350න්. මෙයා මගේ සේල් වල සුපුරුදු යාළුවෙක්ම තමයි. මෙයා රෝස පාට පත්‍රයක් තියෙන එක්කෙනා. මෙන්න මේ විදිහට අද මම පත්‍ර ටිකක් ලස්සනට පෙන්නන්නේ. මේ වර්ග දෙකේම පත්‍රවල ලස්සන තමයි අපි ආසාවට හදන්න ගන්නේ. ඒ පත්‍රවල ලස්සන නිසා. ඉතින් එයා අංක 28 රුපියල් 300යි. බලන්න යාළුවනේ 300ට තියෙන කොච්චර ලොකු පැලද කියලා. ඊගාවට මෙන්න මෙයා එයා අංක 29 මෙන්න මේ විදිහට ඇෂ් කලර් පත්‍ර රටාව තියෙන්නේ. වටේ තද කොළ පාට ඉරක් තියෙන්නේ. ඉතින් මෙන්න මෙයාගෙන් පහුගිය ටිකේ සේල් වල නම් හැමෝම වගේ ඉල්ලගත් එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් එයා අංක 29 සුපුරුදු මිලමයි 250යි. මෙයාවත් යාළුවනේ ගොඩක් දෙනෙකුට දෙන්න නැහැ යාළුවනේ. ටිකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉක්මනින් කතා කරලා පැල ටික වෙන් කරගන්න. මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. එයාගේ පත්‍ර රවුම් ලොකු පත්‍රයක් හැදෙන්නේ. මම මදර් පොට් එක ගන්න බෑ යාළුවනේ. ඒ නිසා ගත්තේ නැත්තේ. ඉතින් එයා අංක 30 එයාව දෙනවා 350න්. මෙයාලා ගොඩක් ලොකු පැල යාළුවනේ අද තියෙන්නේ. ඔන්න ඔය වගේ ලොකු පැල තියෙන්නේ. ඒ නිසා තමයි යාළුවනේ ඒ මිලට දාලා තියෙන්නේ. ඉතින් මෙයාගෙනුත් 5 දෙනෙකුට වගේ තමයි යාළුවනේ තියෙන්නේ. දැන් මම මෙහෙම දෙයක් කියන්නමයි හිටියේ යාළුවනේ. මම සේල් එකක් කරන්නේ එක පැලයකින් එකක් තියාගෙන නන් නෙමෙයි. ඉතින් ගොඩක් අය අහනවා මගෙන් මේකෙන් එකයි නේද තියෙන්නේ වෙන පැල නෑ නේද කියලා. එහෙම පැල තියාගෙන මම සේල් එකක් කරන්නේ නෑ යාළුවනේ. එක පැලයකින් පැල 20ක්වත් මගේ ළඟ තියෙනවා. ඒක මගේ දන්න යාළුවෝ YouTube එකේ දන්න යාළුවෝත් දන්නවා. මගේ ගමේ අයත් දන්නවා මං කොච්චර පැල කට් කර හදනවද කියලා. ඉතින් ඔයාලා බය නැතුව මට නම්බර්ස් ටික දාන්න කියලා කියන්නේ. ඉක්මනින් නම්බර්ස් ටික දාන අයට හොඳ පැල ටිකක් ගන්න පුළුවන් වෙන හින්දා. ඊට පස්සේ දාන අයට වෙන්නේ අනිත් අය ගත්තාම තේරිච්ච පැලනේ ගන්න වෙන්නේ. අන්න ඒ නිසා තමයි මං එහෙම ඉක්මනින්ම නම්බර්ස් ටික දාන්න කියලා කියන්නේ. ඒ නිසාම තමයි යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා කියන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ පැල ටික හොඳයි, ලස්සනයි, ලාභයි, හොඳ නිරෝගී, හොඳ ලොකු පැල ටිකක් කියලා හිතුනොත් විතරක් ගන්නවම නම් විතරක් මට WhatsApp එකට මැසේජ් එකක් තියන්න. දවස පුරාම කෝල් කරන්න පුළුවන් යාළුවනේ. රෑ 8:00න් පස්සේ විතරක් කෝල් කරන්න එපා. ඒ පෞද්ගලික කාරණාවක් නිසා එහෙම කියන්නේ. ඉතින් ඒට අමතරව ඔයාලගේ දැන් මේ සේල් නම්බර් ටික දැම්මට පස්සේ සේල් එකේ නම්බර්ස් දාලා එතන වැඩ ටික ඉවර වෙනකන් යාළුවනේ අනේ ඔයාලා ෆෝන් එකට නම් ආන්සර් කරන්න. නැත්නම් ඉතින් මං ලොකු අපහසුතාවයකටපත් වෙනවා. ඔයාලගේ අතට මේ පැල ටික යනකම් වගකීම මගේ අතේ තියෙන නිසා ඒ නිසා ඔයාලට ගන්න මෙහි ඕනේ නම් අඩුයි කියලා හිතෙනවා නම් නිරෝගී පැල ටිකක් කියලා හිතෙනවා නම් මගේ WhatsApp අංකය 077යි 874යි 875යි 1 කියන මගේ නම්බර් එකට නම්බර්ස් ටික දාන්න යාළුවනේ. එහෙනම් අදට ගෙනාපු පැල ඔක්කොම මම ඔයාලට පෙන්නුවා. ඒ ගැන විස්තර ටිකක් කිව්වා. එහෙනම් ඔයාලට හොඳයි කියලා හිතන පැල ඉක්මනින්ම තෝරගන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන්ම මම නවතින්නම්. ඔයාලට සුබම සුබ දවසක්.